දරුවනේ ඔයාලට අද මම කියලා දෙන්න හදන්නේ ඉතාමත් වැදගත් දෙයක්. ඔයා 2025 අවුරුද්දේ ශිෂ්‍යත්වයේ විභාගෙට මුහුණ දුන්නද? එහෙනම් අනිවාර්යයෙන්ම 2026 අවුරුද්දට ඔයා 6 ශ්‍රේණියට ඇතුළත් වෙන දරුවෙක් තමයි. ප්‍රශ්න නම් ගොඩයි නේද? අම්මල තාත්තලා නැන්දල මාමල එක જાතිය දේවල් පුතාලට කියනවා ඇති. ඒ තමයි ඔන්න අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් එනවා. 2026 6 පන්තියේ ළමයි තමයි මේ ප්‍රතිසංස්කරණ වලට මුහුණ දෙන්නේ. ඒ වගේම ප්‍රවෘත්ති වලට මේ ප්‍රතිසංස්කරණ වල තියෙන අඩුපාඩු පෙන්නලා මාමල නැන්දල ටිකක් හයියෙන් කෑ ගහන ඒවා එහෙමත් පෙන්නනවා. ඉතින් මේකෙන් හරි අකරතැබ්බයකට තමයි ඔන්න 2026 අවුරුද්දේ 6 ශ්‍රේණියට ඉදිරිපත් වෙන පුංචි ඔයාලපත් වෙන්නේ නේද? මොකද්ද මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන්නේ? අනේ අපිට නම් තේරෙන්නේ නැහැ. ඔන්න ඉතින් මං අද ඕගොල්ලොන්ට 6 ශ්‍රේණියේ ළමයින්ට තේරෙන විදියටම කියලා දෙන්නම්කෝ. ඒ හින්දා හොඳින් ඔන්න අහන් ඉන්න ඕනේ. මතක තියාගන්න මේ මම කතා කරන්නේ 6 ශ්‍රේණියේ 2026 අවුරුද්දට ඉගෙන ගන්න සූදානමින් ඉන්න දරුවන්ට. ඉතින් මාමල නැන්දලා අම්මිලා තාත්තිලා මේක අහනවා නම් ඒගොල්ලොන්ට නෙවෙයි. ඒගොල්ලොත් මේක ඇහුවට කමක් නැහැ. හැබැයි දරුවන්ට තේරෙන විදියට තමයි මේ කියලා දෙන්නේ කියලා මතක තියාගන්න ඕනේ. ඒ වගේම ඉස්සල්ලාම කියන්න ඕනේ අද 2026 ජනවාරි මාසේ. ජනවාරි මාසේ 6 වෙනිදා තමයි මේ වීඩියෝ එක හරි ගස්සන්නේ. ඒ හින්දා මේ ජනවාරි මාසේ 6 වෙනිදායින් පස්සේ පුංචි වෙනස්කම් වුණොත් ඒ වෙලාවට මම ඔයගොල්ලන්ට ඒ වෙනස් උනේ මොනවද කියලා දෙන්නම්. ඔයා මේ වීඩියෝ එක ටිකක් පහුවෙලා බලන කෙනෙක් නම් මතක තියාගන්න ඕනේ මේ මං කිව්ව දිනේට තමයි මම මේ පැහැදිලි කිරීම සිද්ධ කරන්නේ. ඉතින් පුංචි පුතේ දුවේ මොනවද ඔයාට හදාරන්න තියෙන්නේ කියලා දෙන්න හදන්නේ. ඉතින් ඔන්න 2026 එකේ ශ්‍රේණියේ කියන්නේ පුංචි අය නේද? එක ශ්‍රේණියේ දරුවෝයි 6 ශ්‍රේණිය ඔයාලයි තමයි මේ වෙනසකට මුහුණ දෙන්නේ. ඕගොල්ලන්ට උගන්න හැම ගුරුවරයෙක්ම ඔන්න ඉතින් හොඳට පුහුණු වෙලා තමයි ඉන්නේ. දැන් මේ 6 ශ්‍රේණියෙන් පටන් ගන්න අධ්‍යාපනය 9 ශ්‍රේණිය වෙනකම් ඕගොල්ලන්ට ගෙනියන්න වෙනවා. ඒ කිව්වේ අවුරුදු 4ක් නේද? මේකට කියනවා කනිෂ්ඨ ද්විතීයික අවධිය කියලා. මේ කනිෂ්ඨ ද්විතීයික අවධිය තමයි පුතේ ජීවිතය සඳහා පදනම වැටෙන්නේ. ඔනිතින් ජීවිතය සඳහා ජීවත් වෙන්න පදනම දාගන්න අවුරුදු 4ක අධ්‍යාපන ක්‍රමයක් තමයි ඔයාලා මේ ආරම්භ කරන්න සෝදානමින් ඉන්නේ. හරි නේද? ඉතින් ඕකේ බර වචන ටිකක් කියවුණා නම් ඒව පොඩ්ඩක් අමතක කරලා අපි බලමු ඔයාට ඉගෙන ගන්න තියෙන්නේ මොනවද කියලා. ඇත්තටම කිව්වොත් ඉතින් ඔන්න ඔයාට ඉගෙන ගන්න තියෙනවා අනිවාර්ය විෂයන් 14ක්. අනිවාර්ය විෂයන් 14ක් ඉගෙන ගන්නවා කියන්නේ මොනවද මේ ඉගෙන ගත්තම ඔයාට ලැබෙන්නේ? මේ විෂයන් 14 ඉගෙන ගත්තම ඔයාට ඊවට ලැබෙනෝ සම්භාර. සම්භාර කිව්වේ මොනවද අප්පා? බර වචනයක් නේද? ඒ කිව්වේ ක්‍රෙඩිට්ස් කිව්වම තේරෙනවද? සම්භාර කිව්වම තේරෙනවද? ඒක නිකම් මෙහෙම හිතන්නකෝ. ඔයා ඉගෙන ගන්න මට්ටම මනින්න පුළුවන් මිම්මක් කියලා හිතා ගන්නකෝ. ඒ මිම්ම හැදෙන හැටි මම ඔයාට කියලා දෙන්නම්. ඊට ඉස්සෙල්ලා මේ ටික මතක තියාගන්න. ඔන්න දැන් ඔයාට අනිවාර්ය විෂයන් 14ක් ඉගෙන ගන්න තියෙනවා. ඒ විතරක් නෙවෙයි. ක්‍රීඩා, එතකොට ඔය සමාජ සංගම් වගේ දේවල් ඒවට ඔයා සහභාගී වෙන්න ඕනේ. මතක ඇතුව මේවට සහභාගී වෙන්න ඕනේ. ඒ වයින් අපේක්ෂා කරන්නේ ඔයාගේ ගතිගුණ අනිත් අයත් එක්ක හොඳින් බෙදා හදා ගන්න විදිය. ඒ කියන්නේ එක්ව හැසිරෙන විදිය නේද? තව කවුරු හරි දෙයක් කරොත් එයාව අපි උපස්තම්භනය කරන විදිය, ඒ කිව්වේ එයාව සතුටු වෙන්න, එයාව දිරිගන්වන්න අපි මොනවද කරන්නේ වාගේ දේවල්. ඉතින් ඔන්න ඔය ටික ඔක්කොම ඔය විෂයන් 14යි ක්‍රීඩා නේද? සමාජ වැඩ, එතකොට ඔය සංගම් වැඩ. එහෙම ඔයා කරෝතින් ඔයාට මං අර මුලින් කිව්ව જાතියේ ක්‍රෙඩිට්ස්, ඒ කියන්නේ සම්භාර 30ක් හම්බ වෙනවා. මේ 30ක් හම්බ වෙන්නේ වාරයකට. වාරයක් කියන්නේ පුතේ අවුරුද්දකින් කොටසයි. අවුරුද්දකට වාර 3ක් තියෙනවනේ. ඔන්න එහෙනම් අවුරුද්දකින් 3න් එකක් තමයි වාරයක් කියන්නේ. මේ වාරයකට
ඔයාට ක්‍රෙඩිට්ස් 30ක් ලැබෙනවා. මොනවටද ලැබෙන්නේ? අනිවාර්ය විෂයන් 14කට. ඒ වගේම ක්‍රීඩා නේද? ඔය සමාජ වැඩ, සංගම් වැඩ, ඔය ඉස්කෝලේ තියෙන පොඩි සංගම් වලට ඔයා ඉදිරිපත් වෙන්න ඕනේ. එතකොට ඔන්න ඔයාට ක්‍රෙඩිට්ස් 30ක් ගන්න පුළුවන්. දැන් ඉතින් ඔයා කල්පනා කරනවා ඇති අපිට ඉතින් ක්‍රෙඩිට්ස් 30යිද? එහෙම නැත්නම් මේ සම්භාර 30යිද වාරයකට ලැබෙන්නේ කියලා. නෑ 35ක් ලැබෙනවා. වාරයකට සම්භාර 35ක් ලැබෙනවා. ඒ කිව්වේ ක්‍රෙඩිට් 35ක් නේද? එතකොට තව 5ක් ඕනේ නේද? ඔන්න ඉතින් අපි අර ප්‍රධාන විෂයන් 14ක් ඒ කිව්වේ අනිවාර්ය විෂයන් 14ක් ඉගෙන ගන්නවයි කිව්වනේ. ඔය අනිවාර්ය විෂයන් 14න් ඔයා එක වාරයකට මොනෝම හරි ඒ කියන්නේ ඔයා ආසම ඔයාගේ දක්ෂතාවයේ තියෙන ඕනෑම විෂයන් 3ක් තව දුරටත් ඉගෙන ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒ විෂයට අදාළ වැඩ ටික කොහොම කරලා අමතර වැඩ ඉල්ල ගන්න පුළුවන්. මතකයිනේ? එතකොට ඔන්න විෂයන් 14න් 3ක අමතර වැඩ අපිට අරගෙන සම්භාර 3ක් උපය ගන්න පුළුවන්. ක්‍රෙඩිට්ස් 3ක්. ඉතින් ඔන්න ඉස්සෙල්ලා මං 30ක් කිව්වා. දැන් මං 3ක් කිව්වා. ඔක්කොම කීයද? 33යි නේද? හරි. දැන් මං කිව්වනේ වාරයකට 35යි කියලා. එහෙමනම් ඔන්න තව දෙකක් අඩුයි. මොකද්ද මේ අඩු දෙක? ඔයාට දැන් අඩු වෙන්නේ ඔයාට ඔයා ඉගෙනගත්තු දේවල් ඔයාගේ ජීවිතේට කොහොමද භාවිතා කරන්න කියලා කරලා පෙන්වන්න වෙනවා. ඒ කියන්නේ ඔය පුංචි සමාජ වැඩ නේද? ඔයා ජීවත් වෙන ලෝකයට ඔයාට උදව් කරපු හැම දෙයකටම ඔයා කොහොමද කෘතගුණ සලකන්න කියලා. ඔයා කොහොමද ඔයා ඉගෙනගත්තු දේවල් වලින් සමාජෙ ගිහින් වැඩ කටයුතු කරන්නේ? කොහොමද නේද? සමාජයත් එක්ක ගනුදෙනු කරන්නේ කියන එක මනින්නත් ක්‍රමවේදයක් තියෙනවා. ඒකටත් ඔයාට සම්භාර දෙකක් හම්බ වෙනවා. එතකොට මම මුලින් කිව්ව ප්‍රධාන විෂයන් 14යි ඔය ක්‍රීඩා නේද? සමාජ සංගම් වගේවට ලැබිච්ච ක්‍රෙඩිට් 30යි. ඊට පස්සේ ඔය අනිවාර්ය විෂයන් 14න් කැමැතිම විෂයන් 3ක් එක වාරයකට තෝරගන්න පුළුවන්. එතකොට අනිවාර්ය විෂයන් 14යි අර සමාජ සංගම් වලට ලැබෙන ක්‍රෙඩිට්ස් 30යි කියලා මං කිව්වනේ. මේ ක්‍රෙඩිට්ස් 30යි වැඩි දුර අපි ඉගෙන ගන්න තෝරගන්න දේවල් වලට ක්‍රෙඩිට්ස් 3යි නේද? එතකොට 33යි. ඒ වගේම අර මං කිව්වේ අපි මේ වැඩ ඔක්කොම ඉගෙන ගත්තට පොතපත අධ්‍යාපනය කොහොමද අපි ලෝකෙ ජීවත් වෙන්න පාවිච්චි කරන්න කියලා අන්න ඒක මනින්නත් ක්‍රමයක් තියෙනවා. අන්න එතනට ක්‍රෙඩිට්ස් දෙකක් ලැබෙනවා. ඔන්න ඔය ඔක්කොම වාරයකට ක්‍රෙඩිට් 35යි කියලා දැන් හිතා ගන්නකෝ. ඔන්න දැන් ඔයාට ක්‍රෙඩිට්ස් 35ක් ලැබෙනවා වාරයකට නේද? අවුරුද්දකට වාර 3ක් තියෙනවා. ඉතින් අවුරුද්දකට නම් ක්‍රෙඩිට්ස් 105ක් ගන්න පුළුවන් ඔය විදියට. දැන් මේ ක්‍රෙඩිට්ස් ගන්න ඒ කියන්නේ මේ සම්භාර උපය ගන්න අපි මොනවද කරන්න ඕනේ? දැන් ඔයා දන්න ඕනේ එක එක්කෙනා කියනව ඇහෙනව නේද? මේ වෙනකොට ඕගොල්ලෝ මොඩියුලර්ස් කරන්න ඕනේ කියලා. ඔන්න දැන් මං අලුත් වචනයක් කිව්වා නේද? මොකක්ද ඒ වචනේ? මොඩියුලර්ස්. මොඩියුලර්ස් කියන්නේ ඔයා ඉගෙන ගන්න ඔය මං කිව්ව දේවල් එකට එකතු කරලා හදපු හරිම ලස්සන පුංචි පොතක්. ඇත්තටම කියනවා නම් ඒ මොඩියුලර්ස් ඒ විෂයන්ට තමයි හදලා තියෙන්නේ. ඒ විෂයන් වල ඔයාගෙන් බලාපොරොත්තු වෙන ඉගෙනුම් ඵලයන් හරියටම තීරණය කරලා මේ ජාතික අධ්‍යාපන ආයතනය ලංකාවෙම ඉන්න ඔගොල්ලෝගේ ගුරුවරු එකතු කරගෙන මේ මොඩියුලර්ස් හදලා තියෙනවා. ඉතින් ඔන්න ඔයාට වාරයකට ක්‍රෙඩිට්ස් 35ක් ලැබෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ හැම ක්‍රෙඩිට් එකක්ම මොඩියුලර් එකකින් තමයි ගන්න තියෙන්නේ. එහෙම මොඩියුලර් එකකින් නොගන්න ක්‍රෙඩිට්ස් දෙකකුත් තියෙනවා. ඒ තමයි අර ක්‍රීඩා සමාජ සංගම් වගේවට ඉදිරිපත් වුණාම ක්‍රෙඩිට්ස් ලැබෙනවයි කියලා මං කිව්වනේ. අන්න ඒ ටික ඇරුණම හැම දෙයක්ම ඉගෙන ගන්න වෙන්නේ මොඩියුලර්ස් වලින්. මේ මොඩියුලර් හරියට නිකන් ගුරුවරයෙක් ඔයාගේ ඉස්සරහා ඉඳගෙන කතා කරනවා වගේ සරල භාෂාවකින් තමයි ලියලා තියෙන්නේ. ඉතින් ඒවා හරිය නියමයි නේද? මේ මොඩියුලර් අරන් කියවනකොට ඔයාට තව කියවන්න ආස හිතෙනවා. මේ මොඩියුලර් ලියපු අපේ සර්ලා මැඩම්ලා
ලස්සනට ලියලා තියෙනවා ඒවා. හරිම සරල විදියට. පුංචි පුංචි දේවල් ගොඩාක් සරල කරලා තියෙනවා. ඇත්තටම ඒවා ගොඩක් සරල කරන්න ගිහිල්ලා මහා විද්වතුන් හිතුවා එයාලගේ මට්ටමින්. එතකොට ඒගොල්ලෝ හිතනවා මේවා සරල කරලා ළමයින්ට කියලා දෙනකොට මේවායේ තියෙන සංකල්ප ළමයිට වැරදියට යනවා කියලා. ඇත්තටම එහෙම පේන්නත් පුළුවන්. හැබැයි ඉතින් මේවා ලියපු ගුරුවරු ගොඩක්ම මේක සරල කරලා තියෙනවා. ඔයාගේ ඕනම මට්ටමකට ගැලපෙන විදියට තමයි මේ මොඩියුලස් හදලා තියෙන්නේ. හරි. දැන් අපි බලමු මේ විෂයන් 14 මොනවද කියලා. ඔයාලා කැමති නේද විෂයන් 14 මොකක්ද කියලා දැනගන්න? ඔන්න එහෙනම් මම විෂයන් 14 කියලා ඉන්නම්කෝ. ඉස්සල්ලාම මව් භාෂාව. මව් භාෂාවට ඔයාට සම්භාර 3ක් ලැබෙනවා. සම්භාර 3ක් ලැබෙනවයි කියන්නේ ක්‍රෙඩිට්ස් 3ක් නේද? ක්‍රෙඩිට්ස් 3ක් ලැබෙනවයි කියන්නේ අනිවාර්යයෙන්ම මොඩියුලස් 3ක් තියෙනවා. ඔන්න එහෙනම් මව් භාෂාවට මොඩියුලර් 3යි. ඉංග්‍රීසි භාෂාවටත් ක්‍රෙඩිට්ස් 3යි. ක්‍රෙඩිට්ස් 3යි කියන්නේ මොඩියුලර් 3යි. එතකොට දෙවන ජාතික භාෂාවට ඔයාට ක්‍රෙඩිට්ස් 1යි. හැම තිස්සෙම ක්‍රෙඩිට්ස් ගානට සමාන මොඩියුලර් ගානක් තමයි හම්බ වෙන්නේ. එතකොට දැන් ඔන්න ක්‍රෙඩිට්ස් 1යි කියන්නේ මොඩියුලර් 1යි. ගණිතයට ක්‍රෙඩිට්ස් 3යි. ඒ කිව්වේ මොඩියුලර් 3යි. විද්‍යාවටත් ක්‍රෙඩිට්ස් 3යි. ඒ කිව්වේ සම්භාර 3යි. සම්භාර 3යි කිව්වේ මොඩියුලර් 3යි. සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයට ක්‍රෙඩිට්ස් 2යි. තොරතුරු හා sannivedana තාක්ෂණයට ක්‍රෙඩිට්ස් 2යි. ඒ කියන්නේ මොඩියුලර් 2යි. ජීවිතය සඳහා තාක්ෂණය. ලස්සන විෂයක් නේද? අලුත් විෂයක්. ඒකටත් මොඩියුලර් 2ක් තියෙනවා. මොඩියුලර් 2ක් කියන්නේ සම්භාර 2ක් ඔයාට ඒකට හම්බ වෙනවා. හරි නේද? ඒත්කොට භූගෝල විද්‍යාවට ක්‍රෙඩිට් 1යි. ඒ කියන්නේ මොඩියුලර් 1යි. ඉතිහාසයට 2යි නේ. මොඩියුලර් වලින් ගත්තත් ක්‍රෙඩිට්ස් වලින් ගත්තත් සම්භාර වලින් ගත්තත් 2යි. ක්‍රෙඩිට්ස් 2ක් ගන්න මොඩියුලර් 2ක් හදාරන්න ඕනේ. ඔන්න ඉතින් ඊළඟට පුරවැසි අධ්‍යාපනයට නම් මොඩියුලර් 1යි. මොඩියුලර් 1යි කියන්නේ අනිවාර්යෙන්ම ඔයාට සම්භාර 1ක් ලැබෙනවා. සම්භාර 1ක් කියන්නේ ක්‍රෙඩිට් 1යි. දැන් මතකයි නේද? දැන් මම මේ වචන දිගට කියන්නේ ඔයාට මතක හිටියේ. ආගම හා සාරධර්ම අධ්‍යාපනය. ආගම හා සාරධර්ම අධ්‍යාපනයට ක්‍රෙඩිට්ස් 2යි. ඒ කිව්වේ මොඩියුලර් 2යි නේද? ක්‍රෙඩිට්ස් වලට අපි කියනවා සම්භාර කියලා. සෞන්දර්ය අධ්‍යාපනයටත් මොඩියුලර් 2ක් ඔයාට කරන්න තියෙනවා. ඒ කිව්වේ ඔයාට අනිවාර්යයෙන්ම ක්‍රෙඩිට් 2ක් ලැබෙනවා. ඊළඟට තමයි ව්‍යවසායකත්වය හා මූල්‍ය සාක්ෂරතාවය තියෙන්නේ. ව්‍යවසායකත්වය ඒකම මූල්‍ය සාක්ෂරතාවය. ඔන්න ඒකට මොඩියුලර් 1යි තියෙන්නේ. එතකොට ඔයාට ක්‍රෙඩිට් 1ක් ලැබෙනවා. ඊට පස්සේ මම කිව්වා නේද? ක්‍රීඩා හා සමිති නේද? සංගම් වගේ දේවල් වලට ඔයා ඉදිරිපත් වුණත් ඔයාට ක්‍රෙඩිට් 2ක් හම්බ වෙනවා. ඉතින් මේවට නම් මොඩියුලර් නැහැ. ඉතින් ඔන්න ඔය විදියට ඔයාට ක්‍රෙඩිට් 30ක් හොයා ගන්න පුළුවන්. ඒ කියන්නේ සම්භාර 30ක් නේද? ඔන්න දැන් ලොකු පොහොසතෙක්. දැන් ඉතින් ඔන්න ප්‍රධාන විෂයන් වලට ක්‍රෙඩිට්ස් හම්බ වෙන විදිය, ඒ කිව්වේ සම්භාර හම්බ වෙන විදිය. ඒ විතරක් නෙවෙයි, ඒවට හදාරන් තියෙන මොඩියුලර් ගානත් මං කිව්වා. දැන් ඉතින් ඔතන ක්‍රෙඩිට් 30යිනේ ලැබුණේ. වාරයකට 35ක් ඕනේ කියලා මං කිව්වනේ. තා ක්‍රෙඩිට් 5ක් ගන්න විදිය මං කියලා දෙන්න හදා. දැන් ඔන්න මං කිව්වා නේද අර ප්‍රධාන විෂයන් 14න් ඔයා කැමති 3කට, ඔයාගේ පළවෙනි වාරයට කැමති 3කට නේ, දෙවෙනි වාරයකට තව 3ක් තෝරගන්න පුළුවන්. තුන්වෙනි වාරයට තව 3ක් තෝරන්න පුළුවන්. එතකොට ඔයාට අවුරුද්දකට 9ක් තෝරන්නත් පුළුවන්. දැන් ඉතින් ඔන්න පළවෙනි වාරේ ඔයා කැමතිම 3කට වැඩිදුර ඉගෙනුම් කරන්න ඕනේ නේද? මේ වැඩිදුර ඉගෙනුම් කරන්නත් මොඩියුලර් හදලා තියෙනවා. හැම විෂයකටම මොඩියුලර් හදනවා. ඉතින් මේ වෙනකොට ඔයාට විෂයන් 6කට මොඩියුලර් එළියට ඇවිල්ලා තියෙනවා නේද? මේ මොඩියුලර් වලටත් ඔයාට ක්‍රෙඩිට් 1 බැගින් ලැබෙනවා. ඉතින් ඒකෙන් ඔයා මොඩියුලර් 3යි තෝරගන්න ඕනේ. මොඩියුලර් 3ක් තෝරගෙන ක්‍රෙඩිට් 3ක් ගත්තොත් ඔයාට 33යි. 33යි තව 2ක් ඕනේ නේද? අන්න ඒ දෙක තමයි මං කිව්වේ අර ඔයාට පියාඹන්න අවස්ථාවක් දීලා ඔයා ලස්සනට පියාඹන්නේ කොහොමද කියලා බලන් ඉඳලා අන්න ඒකට ලකුණු පවරන විදිය. ඒකට අපි කියන්නේ පරිවර්තනීය කුසලතා කියලා. ඒ කියන්නේ ඔයා පොතපත අධ්‍යාපනයෙන් ලැබපු ඔයාගේ දැනුම ඕනෑම අභියෝගයක් ජය ගන්නට ඔයා කොහොමද පරිවර්තනය කරන්න කියලා තමයි ඒකෙන් කියන්නේ.
එහෙනම් මේ පරිවර්තනීය කුසලතාවලට අදාළ මොඩියුලර්ස් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඒවෙන් දෙකක් තෝරගන්න තමයි තියෙන්නේ. ඒ මොඩියුලර් තෝරගන්න විදිය මං ඔයාලට කියලා දෙනවා වෙනමම වීඩියෝ එකකින්. හැබැයි ඉතින් දැන් පරිවර්තනීය කුසලතා මොඩියුලර් වල නම් ටික දැනගන්න ඔයා ආස ඇතිනේ. ඔන්න මං කියලා දෙන්න හදන්නේ. සාහිත්‍ය අගය කිරීම. අන්න බලන්නකො ලස්සන විෂයක් නේද? ඒ වගේම මාධ්‍ය අධ්‍යයනය. එතකොට සේවාංශ අධ්‍යයනය නියමයි නේද? ගෝලීය අධ්‍යයනය, සමාජ සත්කාරක සේවා. ඒ වගේම සෞඛ්‍ය හා ක්‍රීඩා, සෞන්දර්ය අගය කිරීම, වෘත්තීය සූදානම සඳහා පදනම. ඒ වගේම ඩිජිටල් පුරවැසි භාවය. මෙන්න මේ වගේ මොඩියුලර්ස් දැන් ඔයාට සූදානම් වෙමින් යනවා. ඉතින් ඔයාට පළවෙනි වාරේ නම් හදාරන්න තියෙන්නේ මේ මං කියපු අලුත් විෂයන් වලින් මොඩියුලර් දෙකක් විතරයි. අන්න ඒකට ගෝලීය අධ්‍යයනයයි සමාජ සත්කාරක සේවා කියන විෂයන් දෙකට මොඩියුලර් හඳුන්වලා දීලා තියෙනවා. ගෝලීය අධ්‍යයනය කියන විෂයට එක මොඩියුලර් එකකොත් සමාජ සත්කාරක සේවා කියන විෂයට මොඩියුලර් 3කොත් හඳුන්වලා දීලා තියෙනවා. ඒ වගේම ඉතින් සමාජ සත්කාරක සේවාවල පදනම් මොඩියුලර් එකකුත් තියෙනවා. මේ ටික මම වෙනමම කියලා දෙන්න හිතුවා. මොකද නැත්තම් අද වීඩියෝ එක ටිකක් දිග වුණොතින් ඔයාට කම්මැලි හිතෙනවනේ. ඔන්න දැන් මං ඔයාට කතා කළේ ඔයාගේ වාරයකට කරන්න තියෙන වැඩ කොටස් ටික නේද? අන්න එතකොට ඔයාට ක්‍රෙඩිට්ස් 35ක් උපය ගන්න පුළුවන්. මේ ක්‍රෙඩිට්ස් 35න් 30ක්ම ඔයාට අනිවාර්ය විෂයන් වලින් ලැබෙනවා නේද? ඒ විෂයන් වලින් අපි තෝරගන්න 3කට වැඩිදුර අධ්‍යාපනය කරන්න පුළුවන්. එතකොට 33යි නේද? සාරාංශගත කරොත් අපිට තව මොඩියුලර් දෙකක් ඕනේ නේද? අන්නේ මොඩියුලර් දෙක තමයි අර පරිවර්තනීය කුසලතා මොඩියුලර් වලින් අපිට ගන්න වෙන්නේ. අන්න එතකොට මේ හැම එකටම අපිට ක්‍රෙඩිට්ස් ලැබුණොත් අපිට ක්‍රෙඩිට්ස් 35ක් ලැබෙනවා. ඉතින් ඔයා මේ පළවෙනි වාරෙදී මේ ක්‍රෙඩිට්ස් 35ම ගන්න උපරිම හිත ශක්තිමත් කරගන්න ඕනේ. ඒ වගේම හැමදාම ඉස්කෝලේ යන්න ඕනේ. මේ මොඩියුලර් වලට ඔයාට ලකුණු ලැබෙන්නේ කොහොමද කියලා. එතකොට මේ මොඩියුලර් වල තියෙන තක්සීරු කරන ක්‍රම මොනවද? ඔයාට වැඩිපුර ලකුණු ගන්න රහස් මොනවද? එතකොට පරිවර්තනීය කුසලතා මොඩියුලර් වලට කොහොමද? ඒ වගේම ඔයාට වාර විභාග තියෙනවද? මොඩියුලර් අවසාන විභාග තියෙනවද? ඒව ගැන මම තව කතා කරනවා. එහෙමනම් ඉතින් අද වීඩියෝ එක ගොඩාක් දිග වෙන හින්දා මම මෙතනින් නවත්තනවා. මතක තියාගන්න අද මම මේ 2026 අවුරුද්දේ ජනවාරි මාසේ තමයි ඔයාට කතා කරන්නේ. ඉතින් ඒත් 6 පන්තියට මේ මං කතා කරන දවසට විතරයි මම මේ අප්ඩේට් එක ඔයාට ගේන්නේ. අදින් පස්සේ මේ විෂය මාලාවේ යම් කිසි වෙනස්කමක් වුණොත් අනිවාර්යයෙන්ම මං ඉස්සරහට කියලා දෙනවා. ඒ වගේම ඔයාගේ මේ හැමදේම 6 ශ්‍රේණියේ දරුවෙකුට විෂයට මේ මොඩියුලර් කරගෙන යන හැටි ලකුණු ගන්න රහස් එහෙම මං ඉස්සරහට කියලා දෙන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් 6 පන්තියත් එක්ක අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙන්නේ කොහොමද කියලා ඔයාට අපේ channel එකත් එක්ක ඉඳගෙන ගොඩ දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් චෝටි දුවේ පුතේ අද මම කතා කරපු පාඩම ඉවර කරන්න හදන්නේ. ඉතින් ඔයාට ගැටලුවක් තිබුණොත් ඔයාට වැඩිදුර ඉගෙන ගන්න මොනවා හරි තියෙනම් අපේ කමෙන්ට් සෙක්ෂන් එකට ගිහිල්ලා කමෙන්ට් එකක් ලියලා තියන්න. මතක තියාගන්න මේ පුංචි දරුවන්ට පැහැදිලි කරන පාඩමක් හින්දා ලොකු මාමල නැන්දලට වඩා මම බලාපොරොත්තු වෙන්නේ පුංචි දරුවන්ගේ කමෙන්ට්ස් තමයි. ඉතින් පුතාට හිතෙන ඕන දෙයක් ලියලා තියන්න. පුතාට හැමදේම අපි අපේ channel එකෙන් අරන් එන්නම්. ඔයා කැමති නම් subscribe කරලා තියාගන්න. අර bell එක එහෙම touch කරලා තිබුණොත් නේද? එතකොට ඔයාට පොඩි notification එකකුත් එනවා. ඔන්න ඉතින් ඔයා හොඳට ඉගෙන ගන්න. ඔයා හොඳට ඉගෙනගෙන ලංකාව අනාගතයේදී වෙනස් කරන යෝධ ශක්තියක් වෙන්න කියලා ඔයාට ප්‍රාර්ථනා කරනවා.